ආයුබෝවන් හැමෝටම මේ දැනුවත් කිරීම කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ වී අලෙවි මණ්ඩලයේ තනතුරු පුරප්පාඩු සම්බන්ධවයි. වී අලෙවි මණ්ඩලයේ ගිණුම් සහකාර එක්තනතුරකුත් කළමනාකරන සහකාර තනතුරු 10කුත් තියෙනවා. දැන් බලමු කළමනාකරන සහකාර තනතුරු සඳහා බලන සුදුසුකම්. බාහිර අයදුම්කරුවන් සඳහා අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල හෝ දෙමළ, ගණිතය, ඉංග්‍රීසි භාෂාව යන විෂයන් ඇතුළුව විෂයන් 4කට සම්මාන සාමාර්ථ සහිතව එකවර විෂයන් 6කින් සමත්ව තිබීම. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී අවම වශයෙන් විෂයන් 3කින් පොදු පරීක්ෂණය හැර සමත්ව තිබීම. අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා ප්‍රාථමික ශ්‍රේණිය ශිල්පීය නොවන සහ ශිල්පීය සේවා ගණයෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල හෝ දෙමළ, ගණිතය, ඉංග්‍රීසි භාෂාව යන විෂයන් ඇතුළුව විෂයන් 4කට සම්මාන සාමාර්ථයන් සහිතව එකවර විෂයන් 6කින් සමත්ව තිබීම. සේවයේ ස්ථීර පත්වීම් දැරිය යුතු අතර එම පත්වීම්වල ස්ථීර කරනු ලැබ සිටිය යුතුයි. නියමිත දිනට පූර්වාසන්නව ස්ථීර පත්වීමක යටත් පිරිසෙන් අවුරුදු 5ක අඛණ්ඩ සතුරුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබිය යුතුයි කියන සුදුසුකම් සපුරලා තියෙන අයට අයදුම් කරන්න පුළුවන්. වයස් සීමාව වයස අවුරුදු 18ට නොඅඩු හා අවුරුදු 45ට නොවැඩි විය යුතුයි. අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා උපරිම වයස් සීමාවක් අදාළ වෙන්නේ නැහැ. දැන් බලමු අයදුම් කරන ආකාරය. ජීවදත්ත තොරතුරු ඇතුළත් තමා විසින් සකස් කරගන්නා ලද අයදුම් පතක්, අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් තහවුරු කරන ලද ලේඛනවල සහතික කරන ලද පිටපත් සහිතව ඥාතීන් නොවන දෙදෙනෙකුගේ තොරතුරු ඇතුළත්ව 2026 දිනට පෙර ලියාපදිංචි තැපෑලෙන් යොමු කරන්න. සභාපති වී අලෙවි මණ්ඩලය නිවාස මහලේකම් ගොඩනැගිල්ල 6 වන මහල සර් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත කොළඹ 2 යන ලිපිනයට යොමු කරන්න. අයදුම්පත ලබා ගැනීම වගේම මේ සම්බන්ධයෙන් වැඩි විස්තර ලබා ගන්න සහ ගිණුම් සහකාර තනතුර සම්බන්ධයෙන් විස්තර දැනගන්නත් අවශ්‍ය ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. එතනින් ගන්න පුළුවන්. එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.